නූලෙන් වෙනස් වෙන මෙන්න මේ දෙන්න ගැන ඉගෙන ගමුද? ඇයි මම මේ දෙන්න නූලෙන් වෙනස් වෙන දෙන්නෙක් කිව්වේ? then කියන එකේ e අකුරක් තියෙනවා. than කියන එකේ a අකුරක් තියෙනවා. හැබැයි මේ දෙන්නගේ අදහස් වලින් දෙන්නම වෙනස්. ඒ නිසා අද අපි ඉගෙන ගන්න යන්නේ then versus than ගැන. then කියන එක පාවිච්චි කරන්නේ අපි වෙලාවක් ගැන එහෙම නැත්නම් අනුපිළිවෙලක් ගැන කතා කරන්නේ. than කියන එක අපි පාවිච්චි කරන්නේ සංසන්දනය සඳහා. comparison. දැන් අපි then පාවිච්චි කරන අවස්ථාවක් බලමු. අපි දැන් කිව්වා කාලය සඳහා තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අනුපිළිවෙල සඳහා. ඒකට උදාහරණයක් තමයි finish your work then relax. finish your work කියන්නේ ඔයාගේ වැඩ ඉවර කරන්න. then ඊට පස්සේ relax විවේක ගන්න. දැන් අපි බලමු than use කරන විදිහ. අපි කිව්වා සංසන්දනයට comparison වලට පාවිච්චි කරන්නේ. එතකොට මේකේ ඉන්නේ e අකුරක් නෙමෙයි a අකුරක්. අපි උදාහරණයක් බලමු. She is taller than her sister. She is taller කියන්නේ උසයි than her sister කියන්නේ යාගේ සහෝදරියට වඩා. than කියන එකේ තේරුම තමයි වඩා කියන එක. තව එක්සැම්පල් එකක් බලමු. We went home then ate dinner. We went home අපි ගෙදර ගියා. then ඊට පස්සේ ate dinner රාත්‍රී ආහාරය ගත්තා. ඊළඟ එක්සැම්පල් එක He is faster than me. He is faster. එයා වේගවත් than me. මට වඩා. දැන් අපි දන්නවා then කියද්දී e අකුරක් තියෙන්නේ time එකක් නැත්නම් order එක ගැන කියන්නේ. than කියද්දී a අකුරක් තියෙන්නේ ඒක පාවිච්චි කරන්නේ comparison සංසන්දනයට. ඕන ආයිමත් අපිට කවදාවත් මේ දෙක පැටලෙන්නේ නැහැ. මේ වගේ දේවල් ඉගෙන ගන්න අපේ channel එක follow කරලා YouTube channel එක subscribe කරන්න.